අර්ථක වෙන්න දෝන කරන්නේ. එහෙනම් මේ තමයි ඔබ ඇසිය යුතුම කතාව. එන්න තටු අපිත් එක්ක ඉගිලමින් සාර්ථකත්වයට ගමන් කරමු. දිනක් සොෆ්ටීස් ළඟට පැමිණෙන මිනිසෙකු සෝක්‍රියස්කින් මෙහෙම අහනවා. සාර්ථක වීම සඳහා අප කුමක් කළ යුතුද? සොක්‍රටිස් මෙහෙම පිළිතුරු දෙනවා. මම හෙට ඔබට පිළිතුරු දෙන්නම්. හෙට උදෑසන ගග අසලට එන්න. නිසා නැවතත් අසනවා අප සාර්ථක වීමට කුමක් කළ යුතුද කියා. එවිට සොක්‍රටිස් පිළිතුරු දෙන්නේ අප ගඟ මැදට ගමන් කරමු. මා එවිට ඔබට කියන්නම්. ගඟ මැදට යන සොක්‍රටිස් මිනිසාගේ හිස වතුර යටට ගිල්වා තද කරගෙන සිට මද වේලාවකින් අතහරිහි. ගඟ මැදට යන සොක්‍රටිස් මිනිසායි හිස වතුර යටට ගිල්වා තද කරගෙන සිටි. මද වේලාවකින් මිනිසා සොක්‍රටිස් පෙරලාගෙන නැගිට සිටි. සොක්‍රටිස් මිනිසාට පවසන්නේ ඔබට වතුර යට සිටින විට හුස්ම ගැනීමට කෙතරම් වුවමනාවක් තිබුණේද? ඒ තරම්ම වුවමනාවක් ඔබට සාර්ථක වීමට අවශ්‍ය වේ. ගිලන විටදී හුස්ම ගැනීමට නැවත ඇති වුවමනාවට සමානවම වුවමනාවක් උත්සාහයක් අධිෂ්ඨාන කැපකිරීමක් ඔබට සාර්ථකත්වය කරා ළඟා වීම උදෙසා අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ඔබටත් අවශ්‍ය සාර්ථකත්වය නම් අද සිටම ඔබේ අව්‍යාජ ආදරය ඔබේ කරගන්න තිබූ වුවමනාවට වඩා උත්සාහයක් වුවමනාවක් තිබිය යුතුයිද සර්?